රට හදන තැන අත්අඩංගුවට අවස්ථාවේදී සැකකරුට මූලික ඔහුගේ අවශ්‍යතාවයන්ට ලබා දීලා තියෙනවා. ඒ කිසිවක් උල්ලංඝනය වෙලා නැහැ. නීතිඥවරයා සමග අදහස් සුවමාරු කර ගැනීමට හා නීති උපදෙස් ලබා ගැනීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. දෙක සෑම සිකුරාදා දිනයකදීම සැකකරුට බිරිඳ හා මව ඇතුළු සමීප ඥාතීන්ට දුරකථනයෙන් කතා කර අදහස් සුවමාරු කර ගැනීමට අවස්ථාව සලසා දීලා තියෙනවා. සෑම සෙනසුරාදා දිනයකදීම සැකකරුට සමීප ඥාතීන් හමු වීමට අවස්ථාව සලසා දීම හා නිවසින් රැගෙන එන ආහාර ඇඳුම් වෙනත් පාන වර්ග ෆිෂ් ඔයිල් වැනි දෑ ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ගරු කොටුව මහේත්‍රාත්තුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිරමැදිරියේදී තුවාන් සුරේෂ් සලේ යන සැකකරු නිරීක්ෂණය කිරීමට කටයුතු කරලා තියෙනවා. ගරු මහේත්‍රාත්තුමා විසින් සැකකරු සිරමැදිරියේදී නිරීක්ෂණය කළ අවස්ථාවන් වලදී ඔහුට අමානුෂික ලෙස සැලකීමක් සම්බන්ධව හෝ වද හිංසා පැමිණීමක් සම්බන්ධව දැනුම් දීමක් සිදු කර නොමැති අතර විමර්ශන නිලධාරීන්ට එරෙහිව කිසිදු පැමිණිල්ලක් ගරු මහේත්‍රාත්තුමා වෙත හෝ වෙනත් බලධාරියෙකු වෙත ඉදිරිපත් කරලා නැහැ. මේ විමර්ශනයන්ට අදාළව ගනු ලැබූ අවස්ථානුකූල නෛතික පියවරවන් වලින් පසුව ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට විදේශ ගමන් තහනමක් ලබා ගැනීමෙන් පසුව නෛතික පියවරවලින් පසුව තුවාන් සුරේෂ් සැලේ යන සැකකරු එතෙක් ඔහු හැසිරුණු ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් විමර්ශනයට මුළුමනින්ම අගතිදායක වන ලෙස විමර්ශනයට බාධා වන ලෙස කටයුතු කරමින් 26/6 වෙනි දින රාත්‍රියේ සිට ආහාර වර්ජනය කිරීමට කටයුතු කරමින් උපවාසයක් ආරම්භ කරලා තියෙනවා. ඔහුගේ හැසිරීම සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. සැකකරු මේ ආකාරයෙන් සැලසුම් සහගතව ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් කටයුතු කිරීම හේතුවෙන් පොලිස් රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂක දිනුක සෙනවිරත්න මහතා හා වෛද්‍ය සන්දීර නුවන් යන වෛද්‍යවරුන් කැඳවා සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට කටයුතු කරලා තියෙනවා. ඉන්පසුව සැකකරු තවදුරට ආහාර ප්‍රතික්ෂේප කරමින් උපවාසයේ යෙදීම හේතුවෙන් 26/6 වෙනි දින නැවතත් පොලිස් රෝහලේ වෛද්‍ය සේනාරත්න මහතා කැඳවා සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පරීක්ෂා කිරීමට කටයුතු කරලා තියෙනවා. එහිදී සැකකරුගේ රුධිරයේ සීනි මට්ටම අඩු වී ඇති බවට වෛද්‍යවරයා තහවුරු කළ බැවින් පූර්ණ ආරක්ෂාව සහිතව 26/6 වෙනි දින වහාම සැකකරු ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේදී මූලික ප්‍රතිකාර ලබා දීමෙන් පසු 14 වෙනි වාට්ටුවට යොමු කර වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබා දීමෙන් පසු 26/8 වෙනි දින සිට මේ දක්වා කොළඹ ජාතික රෝහලේ 42 වන වාට්ටුවට ඇතුළත් කර වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලැබමින් ඉන්නවා. ඒ අනුව සැකකරුට මනෝවෛද්‍යවරුන්, කායික වෛද්‍යවරුන්, පෝෂණ වේදී වෛද්‍යවරුන් ඇතුළු අවශ්‍ය ප්‍රතිකාර උපදේශන ලබා දීම මේ වෙනකොට සිදු කරමින් පවතිනවා. එමෙන්ම අත්අඩංගුවට ගත් දින සිට මේ දක්වා තුවාන් සුරේෂ් සැලේ යන සැකකරු විසින් විමර්ශන කටයුතු වලට කිසිදු ආකාරයකින් සාධනීය සහායක් ලබා නොදුන් අතර අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී බාරයටගත් Apple වර්ගයේ නවීන ජංගම දුරකථනයේ දත්ත විශ්ලේෂණය කිරීමට එම ජංගම දුරකථනයට පිවිසීම සඳහා එහි මුරපදයේ සැකකරු අත්අඩංගුවට ගත් දින සැකකරුගේ නිවස සෝදිසි කර බාරයටගත් ලැප්ටොප් පරිගණකයේ දත්ත විශ්ලේෂණයට ලැප්ටොප් පරිගණකයට පිවිසීම සඳහා අවශ්‍ය මුරපදය මේ වනතෙක් සැකකරු විමර්ශන නිලධාරීන්ට ලබා දීලා නැහැ නියෝජ්‍ය කතානායක. ඒ අනුව මේ සැකකරු විමර්ශනයට කිසිදු ආකාරයකින් සහාය නොදක්වමින් කරුණු වසන් කිරීමේ උත්සාහයක නිරත වන බව නිරීක්ෂණය වෙලා තියෙනවා. ඒ කෙසේ වුණත් මේ වෙනකොට ලැබිලා තියෙන සියලු සාක්ෂි විද්‍යාත්මක වෙනත් දුරකථන සාක්ෂි හරහා මේ මම කියපු කාරණාවට මොහු සම්බන්ධ බවට මේ කුමන්ත්‍රණයට පෙර ආතුව පූර්ව දැනුවත්භාවයෙන් කටයුතු කර ආකාරය හොඳින් තහවුරු වෙලා තියෙන විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ ඒ අනුව මේ විමර්ශනය විධිමත් පරිදි ඉදිරියට කරගෙන යනවා. කිසිදු උපවාසයකට කිසිදු සත්‍යග්‍රහයකට අපි මේ විමර්ශන නතර කරන්න සූදානම් නැහැ. රට හදන තැන